අයිබෝවන් සුබ දවසක් යනි ඇකඩමි ඔන්ලයින් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ අලුත් තවත් heart shape resin art එකක් කරා. ඒක තව ටිකක් තියෙනවා finish කරන්න. අතන මේක තමයි මම කරපු ඩිසයින් එක. මේක දැන් හොඳටම dry වෙලා තියෙනවා. මොකද මම මේක කරනකොට වීඩියෝ එකක් ගත්තේ නැහැ. මේක ඇතුළට ලයිට් වලක් දාලා ඒ විදිහට මම ඔන්න සතුටු කරලා පෙන්නන්නම්. right ඔය විදිහට ලයිට් වලකුත් දාලා තමයි මම මේක නිර්මාණය කරේ. දැන් මේක හොඳ ඩ්‍රයි වෙලා තියෙන මේක අන්මෝල් කරන්න පුළුවන්. නමුත් තව මට මෙතන টොප් අප් එකක් දාන්න තියෙනවා ස්ටිකර් එකක්. මෙන්න මේක මෙන්න මේ විදිහට දාන්න තියෙනවා. right ඊට පස්සේ මේකේ බේස් එකත් මම දාගත්ත පළවෙනි ලේයර් එක. දැන් මේක උඩින් මේ වගේ පොඩි ඩ්‍රයි ෆ්ලවර්ස් ටිකක් දාලා තියෙන ලස්සනට. මම ඊට පස්සේ මේක තව টොප් එකක් දාන්න යනවා රතු පාටින්. මේ කලර් එකේම රතු පාටේ টොප් එකක් දාන්න. ඒක පනිප් පැත්තට ඉන්නේ. අපිට මේ පැත්ත තමයි එතකොට බලා ගන්න පුළුවන්. ලස්සනට මම මේ කන්මෝල් කරද්දි සම්පූර්ණ මේ ටික පෙන්නන්න. දැන් මේකේ අපි ඊතුරු වැට් ටිකත් ඉවර කරමු. right right දැන් ඉස්සෙල්ලා මම මේ ස්ටිකර් එක අලව ගන්න ඕනේ. මම ඒක කම්ප්ලීට් වෙන්නේ. right මේ විදිහට මම ස්ටිකර් එක දාගත්තා. දැන් මම ඒකේ තව පොඩි টොප් ලේයර් එකක් දාගන්නවා ෆිනිෂින් එක එන්න ඕන නිසා. මේ ෆිනිෂින් එක දානකොට චුට්ටක් මේ හොඳට මේ එජ් වලට වැටෙන්න දාන්න ඕනේ. නැත්නම් ඒක කැතයි. ඊට පස්සේ වේ ඩ්‍රයි වුණාට පස්සේ පොඩක් එළියට වැටලා තිබ්බොත් අපිට කපලා අයින් කරගන්න පුළුවන්. නමුත් ඒක ලස්සන වෙන්න නම් දාන්න ඕනේ මෙන්න මේ විදිහට. right ඔන්න ඔය විදිහට ඒකේ টොප් ලේයර් එක දාගත්තා. මේ වටේ එකේ දාන්න ඕම නැහැ. මොකද මම ඒක දැන් හොඳට දාලා තියෙන නිසා.
රයිට් මම බේස් එකේ යටපැත්තට අර රෙඩ් කලර් එකම දාගත්තා. රෙසින් මිස් කරගත්ත ටික මදි තව ටිකක් ඕන වෙනවා. රයිට් ඔන්න මං ටොප් ලේයර් දෙකම දාගෙන ඉවරයි. බේස් එකේයි මේකේ දෙකම දාගෙන ඉවරයි. අපි බලමු තව පැය 27කට පස්සේ මේක කොහොමද අපි අන්මෝල් කරන්න කියලා. මම ඒකටත් වීඩියෝ එකක් අරන් එන්නම්.
රයිට් අපි දැන් දෙකේම টොප් ලේයර් එක දාගෙන ඉවරයි. ඉතින් පොඩි වෙලාවක් ගියා මොකද මේක හරියටම දාන්න ඕන නිසා මොකද টොප් ලේයර් එක දානකොට හරියට එජ් එකට සෙට් වෙන්න දාන්න නැත්නම් හිඩ සිටියොත් මේක ඩ්‍රයිව් වුණාට පස්සේ කැතයි. ඉතින් ඒ නිසා චුට්ටක් ඒක කල්පනාවේ කරන්න ඕන. පොඩ්ඩක් එළියට තිබ්බට ප්‍රශ්නයක් නැහැ අපිට ඒක කපලා අයින් කරන්න පුළුවන්. නමුත් හිඩසක් තිබුණොත් එහෙම අඩුපාඩුවක් තිබුණොත් එහෙම ඒක හොඳට කැපිලා පේනවා කැතට. ඒ නිසා ෆිනිෂින් කරනකොට ලස්සනට ඒක කරන්න ඕනේ. ඉතින් අපි බලමු තව පැය 24කට පස්සේ මේ කොහොමද අන්මෝල් කරන්න කියලා. රයිට් ඔන්න ෆයිනල් ලේයර් එක දාලා තවත් පැය 24කට පස්සේ අපි මේක දැන් අන්මෝල් කරන්න යන දැන් හොඳටම ඩ්‍රයි වෙලා තියෙන්නේ රයිට් මේක තමයි බේස් එක මම ඉස්සලා බේස් එක අන්මෝල් කරලා ඉන්න මේකේ යට පැත්තට හිටින පැත්තට මම අර රතු පාට කලර් එකෙන්ම දාගත්තා බලමු ඉස්සරහ පැත්ත කොහොමද තියෙන්නේ කියලා දැන් ගලව ගන්නකොට මේ මෝල් වලට කිසි හානියක් වෙන්නේ නැතුව ගලව ගන්න නැත්නම් ආයෙ පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. right right මෙන්න මේ විදිය තමයි පේන්නේ. right පාරම ලස්සනයි. ඉතින් චුට්ටක් තව ෆිනිෂින් කරගන්න දෙන පොඩි ගොඩාක්ම නෑ. හොඳටම වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේක අන්මෝල් කරගමු. ඉස්සෙල්ලා වටේ තියෙන එක අන්මෝල් කරමු. right මෙන්න මේ විදිහට තමයි අවසාන එක තියෙන්නේ. අපි ඔක්කොම ෆික්ස් කරලා මේ මැද දෙන හાર્ට් එකත් ෆික්ස් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන ලයිට් එකක් දාලා
ලස්සනට තියෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ වගේ ඔබට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරලා මේක නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඔබට අපේ වෙබ්සයිට් එකෙන් ඕඩර් කරගන්නත් පුළුවන් www.maruwood.com කියන වෙබ්සයිට් එක. නැත්නම් අපේ මරුවට Facebook page එකටත් ගිහිල්ලා ඔබට ඕඩර් කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.